නූතන ධර්ම සංවේදනයේ ප්‍රබල දායකත්වයක් පිළිපැත්තේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දරණ බව ප්‍රකට කරුණා ඒක දෙස් විදේශ සෑම කෙනෙක්ම පිළිගත් කරුණා ඒ වගේම විවිධ පොත් සංඛ්‍යාවක් මුද්‍රණ ద్వාරයෙන් එළිදක්වලා තියෙනවා අන්තර්ජාලය විමසා බැලුවත් ඒ කටයුතු ආකාරයෙන් සිද්ධ වෙලා තිබෙනවා අපට ගැටලුව වෙන්නේ මේ වහන්සේ කරන ධර්මය සැබෑම ධර්ම ප්‍රචාර කටයුත්තක්ද එහෙම නැත්නම් බුදුදහමේ නාමයෙන් වෙනත් ධර්මයක් වෙනත් කල්ලිවාදයක් ඉදිරිපත් කරන දර්ශනයක් තිබෙනවා ගැඹුරින් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමයන් ඒ වගේම ලේඛන ශෛලිය ඒ වගේම හැසිරීම රටා මේ සියල්ලක්ම විමර්ශනය කරන විට පැහැදිලිවම ප්‍රබලම කරන තමයි චිරාත් කාලයක් පැවති අපේ ථේරවාද සම්ප්‍රදාය සහමලිව විනාශ කරන්නට දරන ප්‍රයත්නයක් මේ ධර්ම සංවේදනය අපට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ ඒක තම ප්‍රකට වෙන කරුණ තමයි කිරිබත්ජන ඥානানন্দ හිමියන් විසින් යෝජනා කරලා සම්මත කරලා තිබෙන මහමෙවුනාවේ බෝධිඥාන සභාව කියන විවස්ථා මාලාව. ඒක පුංචි පොතක් වශයෙන් මුද්‍රණය කරලා තිබෙන්නේ පිටු 146ක් තිබෙනවා. ඒ විවස්ථා මාලාවේ එක වගන්ති යටතේ කරුණු දක්වලා තිබෙනවා. ඒ 95 වෙනි පිටුවේ දක්වන කරුණ ඊටාම ප්‍රබල සාධකයක් වෙනවා අප ඉදිරිපත් කරන අර ථේරවාද සම්ප්‍රදාය බිඳදාන ක්‍රමවේදය එළිදරව් කරන සාමාන්‍යයෙන් ඉතිහාසික අද දක්වාත් එක බුද්ධඝම කියලා පිළිගන්නේ ඒ වගේම විවස්ථා කරලා තියෙන්නේ ත්‍රිපිටකයයි. ත්‍රිපිටකය කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කියන කොටස් තුනයි. සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකයේ කොටසුත් ඒ වගේම අටුවාවක්, ටීකාවක්, ගැටපද ආදී වෙනත් විවරණ ග්‍රන්ථ සියල්ලක්ම බුදුදහමේ ආවේනික ග්‍රන්ථමාලාවක්. මේක තමයි අපේ ආකෘතිය විවරය ථේරවාද සම්ප්‍රදායේ ආකෘතිය විවරය ත්‍රිපිටකය සහ තදනුගත ඊට අයත් අටුවා ටීකා හා ග්‍රන්ථයි. ඒ ග්‍රන්ථ ප්‍රතික්ෂේප කරන්න තරම් జగතේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද සූත්‍ර විනය තමයි ওই ත්‍රිපිටකයේ ඇතුළත් වෙන්නේ. ඉතින් මේක ප්‍රතික්ෂේප කරන්න කාට හරි පුළුවන් නම් ඔව් භික්ෂුවක් වෙන්නත් බැහැ. ඒ නිසා අපි ඉදිරිපත් කරන හෙළිදරව්ව තමයි මේ විවස්ථා මණ්ඩලයේ තිබෙනවා මේ විදිහට. බෝධිඥාන සභාවේ උත්තරීතර නායකත්වයේ තුල අන්තර්ගතව තිබෙන්නේ බුදු සමිඳුන් වදාළ ධර්ම විනය පමණයි. මේ පාරිශුද්ධ වූ ධර්ම කොටස් මේ ආකාරයෙන් පෙන්වා දිය හැකිය. එම උතුම් ධර්ම කොටස් අයත් වන්නේ මේ උතුම් ග්‍රන්ථවලටය. පාරිශුද්ධ ධර්ම කොටස් ග්‍රන්ථ පහකට බෙදෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර සහ කුද්දක නිකාය. කුද්දක නිකායට ග්‍රන්ථ 15ක් අයත් වෙනවා. නමුත් කිරිබත්ජන ඥානানন্দ හාමුදුරුවෝ මේ කුද්දක නිකායේ ග්‍රන්ථ වශයෙන් පිළිගන්නේ මේ ග්‍රන්ථ පමණයි. එනම් උද්දක පාඨ, ධම්මපදය, උදාන, ඉදුත්තක, සුත්ත නිපාත, තේර, තේරී ගාථා, විමාන වට්ටුහා, හේතවත්ති. පාරිශුද්ධ විනය ග්‍රන්ථ කොටස් පහ ඒ ආකාරව පිළිගන්නවා. පරාජිකා, පාලි, පාචිත්‍ය, තුල්ලවක, මහාවක, පරිවාර කියන ග්‍රන්ථ පහ ඒ කිරිබත්ජන ඥානানন্দ හාමුදුරුවෝ පිළිගන්නවා. මේ පාරිශුද්ධ ග්‍රන්ථ වලින් පරිබාහිර වූ කිසිදු ග්‍රන්ථයක් හෝ කිසිදු මතවාදයක් හෝ කිසිදු ආකල්පයක් හෝ කිසිදු විග්‍රහයක් හෝ කිසිදු ප්‍රාර්ථනයක් හෝ බෝධි ඥාන සභාවට පිළිගනී.
මෙන්න තේරවාදයේ උල්ලංඝනය කරලා විනාශ කරන අවස්ථාව. උන්වහන්සේ කවුද මේව ප්‍රතික්ෂේප කරන්නේ? පුළුවන් උන්වහන්සේ සම්බු ඥානයෙන් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ද? ඒ නිසා මේ වගේ මේ විවස්ථා මණ්ඩලයේ තිබෙනවා සාම්ප්‍රදායිකව පැවතිච්ච පිරිත් නූල් බැඳීම්, ඒ වගේම පාංශුකූල චාරිත්‍ර දීම, සංගීත දාන දීම මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා. ඒ වගේම පමණක් නෙවෙයි මේ විවස්ථා මාලාව කියවන විට පැහැදිලි උන්වහන්සේගේ තියෙන කුහකත්වය. අපි වෙච්ච ලෙස ඉදිරියේදී මේව පිළිබඳව ඉතාම සංවාදශීලීව සාකච්ඡා කරන්නට, මේ ග්‍රන්ථයන් විවේචනය කරන්නට මේ අපේ ධර්ම පරිේශනාලය.org කියන අන්තර්ජාලය වෙබ්සයිට් එක ඔස්සේ බලාපොරොත්තු වෙනවා.